ලෝකයේ ආරක්ෂිතම ලියකිවිලි අතර කොකාකෝලා හදන රෙසිපියක් තියෙනව කියලා ඔයා දැනගෙන හිටියේද? ඉතින් ලෝකයේ ඕනෙම රටක ඕනෙම නගරයක දකින්න ලැබෙන හැමෝම ආදරය කරන බීමක් තමයි කොකාකෝලා කියන්නේ. හැබැයි මේ රතු පාට ලේබලේ පිටිපස්සේ ඔයාව පුදුම කරවන දේවල් හැංගිලා තියෙනවා. ඒ නිසා අද අපි බලමු කොකාකෝලා සමාගම ගැන ඔයා මීට කලින් කවදාවත් අහලා නැති කරුණු මොනවද කියලා. අංක 15. ඔයා දන්නවද කොකාකෝලා සමාගම ලෝකේ ප්‍රචාරණ කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ලෙජන්ඩ් කෙනෙක් විදිහටයි සැලකෙන්නේ. ඔවුන්ගේ දැන්වීම් කොච්චර සාර්ථකද කිව්වොත් මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන්න මෙයාලා දන්නවා. ලෝකයේ වැඩිම පිරිසක් හඳුනන වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නෙත් මොවුන් විසිනුයි. අංක 14. ඔයා මෙච්චර කල් හිතාගෙන හිටියේ කොකාකෝලා සමාගම විකුණන්නේ කෝක් විතරයි කියලාද? නැහැ. ඔවුන් සතුව බීම වර්ග 3500කට වඩා තියෙනවා. ඔයා මේ හැම බීම වර්ගයකින්ම දවසකට එක ගානේ රස බැලුවොත් ඒ හැම එකක්ම බීලා ඉවර කරන්න ඔයාට අවුරුදු 9කට වඩා කාලයක් ගත වෙනවා. ඒ තරම් විශාල නිෂ්පාදන ජාලයක් ඔවුන්ට තියෙනවා. අංක 13. ඔයා දන්නවද කොකාකෝලා කියන්නේ පෘථුවියට විතරක් සීමා වුණු බීමක් නෙවෙයි කියලා? 1985 වසරේදී කොකාකෝලා සමාගම ඉතිහාසයට එකතු වුණේ අභ්‍යවකාශයේදී පරිභෝජනය කළ ප්‍රථම සිසිල් බීම වර්ගයේ විදිහටයි. ස්පේස් ෂටල් චැලෙන්ජර් යානයේ මගින් අභ්‍යවකාශ ගාමීන් සඳහා මෙය රැගෙන ගියා. හැබැයි අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණය නැති නිසා සාමාන්‍ය බෝතලයකින් වගේම ටින් එකකින් බීම බොන්න බෑ. ඒ නිසා ඔවුන්ට මේ වෙනුවෙන්ම විශේෂිත වූ ස්පේස් කෑන් එකක් නිර්මාණය කරන්න සිද්ධ වුණා. මේක ඒ කාලේ ලෝකයේම ලොකු කතාබහක් ඇති කරපු දෙයක් වුණා. කෙටියෙන් කිව්වොත් කොකාකෝලා දැන් ඉන්ටර්ගැලැක්ටික් බීමක්. අංක 12. ඔයා මේ වීඩියෝ එක බලන්න ගත කරන කාලය ඇතුළත ලෝකය පුරා කොකාකෝලා බෝතල් 1000 ගණනක් මිනිස්සු ඇරලා ඉවරයි. සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකය පුරා දිනකට කොකාකෝලා සමාගමට අයත් බීම වර්ග බිලියන 1.9කට වඩා ප්‍රමාණයක් මිනිස්සු පානය කරනවා. ඒ කියන්නේ මේ මුළු පෘථුවියේම ඉන්න ජනගහනයෙන් දල වශයෙන් සෑම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම දිනකට මොනයම් හෝ කොකාකෝලා නිෂ්පාදනයක් රස බලනවා. මේක නිකම්ම බීමක් විකුණන එකක් නෙවෙයි. මුළු ලෝකයම අල්ලගත්ත දැවැන්ත ජාලයක්. ඔයා කොහෙ ගියත් මොන රටේ හිටියත් මේ රතු පාට ලේබලේ දකින්න ලැබෙන්නේ ඒ නිසයි. අංක 11. ඔයා දන්නවද කොකාකෝලා බෝතලයට මේ සුවිශේෂී හැඩය ලැබුණේ කොහොමද කියලා? 1915 වසරේදී සමාගමෙන් නිර්මාණකරුවන්ට අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ තමයි අඳුරේ වුණත් අතපත ගාලා හඳුනා ගන්න පුරුවන්, ඒ වගේම බිම වැටිලා බිඳුනත් ඒ වීදුරු කබැල්ලක් දැක්ට ගමන් මේක කෝක් බෝතලයක් කියලා හඳුනා ගන්න පුරුවන් බෝතලයක් හදන්න කියලා. මේ කන්ටුව හැඩය නිර්මාණය වුණේ කොකෝවා ගෙඩියක හැඩය අරගෙනයි. අද වෙනකොට මේ හැඩය ලෝකේ ඕනෑම කෙනෙක් දුටු සැනින් හඳුනා ගන්න සුවිශේෂී සංකේතයක් වෙලා තියෙනවා. නිකමට හිතන්න, බෝතලයක හැඩය ගැන විතරක් මේ තරම් දුරට හිතපු වෙනත් සමාගමක් ලෝකේ ඉන්නවද කියලා. අංක 10. ඔයා දන්නවද කොකාකෝලා සන්නාමේ ලෝකයේ පුරා කොයිතරම් බලවත්ද කියලා? සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝක ජනගහනයේ 94%ක්ම රතු සහ සුදු පැහැති මේ ලාංඡනයේ දුටු සැනින් හඳුනා ගන්නවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ටම මේක මොකක්ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. තවත් පුදුම හිතන කතාවක් තමයි මුළු ලෝකයේම මිනිස්සුන්ට භාෂාව මොකක් වුණත්, රට මොකක් වුණත්, සංස්කෘතිය මොකක් වුණත් මේ නම ඇහුනම ඕනම කෙනෙක්ට ඒක මොකක්ද කියලා තේරෙනවා. ඉතින් කොකාකෝලා කියන්නේ නිකම්ම බීමක් නෙවෙයි කියන්නේ ඒක තවත් හේතුවක් වගේම මේක මුළු ලෝකයේම යා කරන ග්ලෝබල් අයිකන් කිව්වොත් මම හරි. අංක 9. ඔයා ලෝකයේ කොහේ සංචාර කළත් කොකාකෝලා බෝතලයක් හොයාගන්න අමාරු දෙයක් නෙවෙයි. හැබැයි මේ දැවැන්ත සමාගමට පය ගහන්න බැරි වුණු රටවල් දෙකක් අදටත් ලෝක සිතියමේ තියෙනවා. ඒ තමයි උතුරු කොරියාව සහ කියුබාව. මේ රටවල් දෙකට පනවලා තියෙන ඇමරිකානු වෙළඳ සම්බාධක නිසා නිල වශයෙන් කොකාකෝලා ඒ රටවල් වල අලෙවි කරන්න අවසර නැහැ. හැබැයි ඉතින් හොර පාරෙන් මේ රටවල් වලටත් බීම බෝතල් යනවා කියලා ආරංචි තියෙනවා. අයිස්ලාන්තයේ ඉඳන් ඇමසන් වනාන්තරයේ කෙළවර වෙනකන් ඕනම තැනක කෝක් එකක් බොන්න ඔයාට පුරුවන්. අංක 8. ඔයා දන්නවද කොකාකෝලා සහ පෙප්සි අතර තියෙන මේ තරඟය දශක ගණනාවකින් තිස්සේ පවතින කෝලා වෝ එකක් කියලා. මේ සටන කොච්චර දරුණු වුණාද කිව්වොත් 1970 සහ 80 දශකවලදී පෙප්සි සමාගම පෙප්සි චැලෙන්ජ් කියලා බ්ලයින්ඩ් ටෙස්ට් පවා පැවැත්වලා කෝක් පරදන්න උත්සාහ කළා. මේ තරඟකාරීත්වය නිසාම කොකාකෝලා සමාගම තමන්ගේ රසය වෙනස් කරලා නිව් කෝක් කියලා අලුත් බීමක් හඳුන්වා දුන්නා.
හැබැයි ඒට කොකාකෝලා ෆෑන්ස්ලාට කොච්චර දරුණු විදිහට දැනුණාද කිව්වොත් මිනිස්සු පාරට බහැලා පරණ රසය ඕනේ කියලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. අවසානයේදී කොකාකෝලා සමාගමට සිද්ධ වුණා ආයෙත් පරණ රෙසිපියටම යන්න. අදටත් ලෝකයේ බෙදිලා ඉන්නේ කෝක් කණ්ඩායම සහ පෙප්සි කණ්ඩායම විදිහටයි. අංක 7. ඔයා දන්නවද කොකාකෝලා රසය හදන මේ රහස් රෙසිපිය ලෝකයේ තියෙන ආරක්ෂිතම ලියකිවිලි වලින් එකක් කියලා. වසර 125කට වඩා පරණ මේ රෙසිපිය අද වෙනකොට ඇමරිකාවේ ඇට්ලැන්ටා නගරයේ World of Coca-Cola Museum එකේ ඉතාමත් අධි ආරක්ෂිත වානේ සේෆ්ටුවක තැන්පත් කරලා තියෙනවා. මේ සේෆ්ටුව අතිනේ තියෙන රහස බලන්න සාමාන්‍ය කෙනෙක්ට නෙවෙයි සමාගමේ ඉහළම නිලධාරීන්ටවත් ලේසියෙන් අවස්ථාව ලැබෙන්නේ නැහැ. මිනිස්සු කියන විදිහට මේ රහස දන්නේ ලෝකෙන්ම පුද්ගලයන් දෙන්නෙක් විතරයි. ඔවුන් දෙදෙනාට එකම මානයක ගමන් කරන්න පවා තහනම් කරලා තියෙන්නේ මොකද යම් අනතුරක් වුණොත් මේ වට්ටෝරුව ලෝකයටම අහිමි වෙයි කියන බයටයි. අංක 6. මේ ගැන නම් ලෝකයේ පුරාම එක විදිහේ කටකතා සහ මතභේද රාශියක් තියෙනවා. ඒ තමයි ඔයා දන්නවද මුල් කාලේදී කොකාකෝලා වල ඇත්තටම කොකේන් සුළු ප්‍රමාණයක් අඩංගු වුණා කියලා. 19 වෙනි සියවසේ අගභාගයේදී මේ බීම නිර්මාණය කරනකොට කොකාකෝලා වලින් ලබාගත් සාරය මේට එකතු කළා. ඒ කාලේ හැටියට ඒක සාමාන්‍ය දෙයක් වුණත් කාලයකට පස්සේ මේක සිරුරට අහිතකර බව තේරුම් අරගෙන 1903 වසරේදී වගේ ඒ සංගඨකයක් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. අද වෙලකොට මේ රසය ලබා ගන්නා සැබෑ වට්ටෝරුව මොකක්ද කියලා කිසිම කෙනෙක් හරියටම දන්නේ නැහැ. ඒක මර්චන්ඩයිස් 7X යන රහස් නාමයෙන් හඳුන්වන අතර අදටත් ලෝකයේ විවිධ රසායනාගාර මේ රසය කොපියක් ගහන්න උත්සාහ කළත් ඒ හැමෝම අසාර්ථක වෙලා තියෙනවා. ඒ අමුතු රසය තමයි මේ සමාගමේ සාර්ථකත්වයේ රහස. අංක 5. ඔයා අද දකින රතු කබායක් ඇඳපු සුදු රැවුලක් තියෙන මහත සෑන්ටාගේ රූපය ලෝකීය පුරාම ජනප්‍රිය කළේ කොකාකෝලා සමාගම. කලින් සෑන්ටා එක රටවල විවිධ විදිහටයි නිරූපණය වුණේ. සමහර තැන්වල ඔහු කෙට්ටුයි. සමහර තැන්වල ඔහු ඇඳගෙන හිටියේ කොළ පාට හෝ දුඹුරු පාට ඇඳුම්. නමුත් 1931 වසරේදී කොකාකෝලා සමාගම ඔවුන්ගේ නත්තල් දැන්වීම සඳහා හැඩන් සන්බ්ලෝම් කියන චිත්‍ර ශිල්පියා ලවා සෑන්ටාගේ රූපය නිර්මාණය කරව ගත්තා. ඔවුන් තම සන්නාමේ වර්ණය වන රතු සහ සුදු සෑන්ටාගේ ඇඳුමට ලබා දුන්නා. අද මුළු ලෝකයේම දන්න ඒ ආදරණීය සෑන්ටාගේ රූපිය බිහි වුණේ අන්න ඒ විදිහටයි. කෙටියෙන් කිව්වොත් නත්තල් උත්සවයේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කොකාකෝලා සමාගමයි. අංක 4. ඔයා දන්නවද කොකාකෝලා කියන ලෝගෝ එකට අමතරව මේ නම නිර්මාණය වුණේ කොහොමද කියලා? මේ නම යෝජනා කළේත් ෆ්‍රැන්ක් රොබින්සන් විසිනුයි. ඔහු හිතුවේ ඉංග්‍රීසි හෝඩියේ C අකුරු දෙකක් වෙළඳ දැන්වීම සඳහා භාවිතා කිරීම ඉතාම ආකර්ශනීය වෙයි කියලා. මේ නම හැදුනේ ඒ පානයට මුල් කාලයේදී යොදාගත් ප්‍රධාන සංඝටක දෙකකින් ඒ තමයි කොකාකොල සහ කෝලා ඇට. කොකාකොල වලින් කොකා කොටසත් කැෆේන් ලබා ගැනීමට යොදාගත් කෝලා ඇට වලින් කෝලා කොටසත් අරගෙන මේ නාමය නිර්මාණය වුණා. අද ලෝකයේ ඕනෑම භාෂාවකින් කතා කරන කෙනෙක්ට මේ නම මතක තියාගන්න හරිම පහසු වෙලා තියෙන්නේ එදා සමාගම ගත්තේ තීරණය නිසායි. අංක 2. ඔයා දන්නවද 1886 දී කොකාකෝලා පළමු වරට වෙළඳපොළට ආවේ ෆාමසි හරහා කියලා. ඒ කාලේ මේක හැඳින්වුනේ බ්‍රේන් ටොනික් එකක් සහ ස්නායු පද්ධතියේ රෝග සඳහා ලබා දෙන ඖෂධයක් විදිහටයි. විශේෂයෙන්ම හිස රදිය, තැහැට්ටුව, අජීර්ණය වැනි අපහසුතාවලට සහනයක් ලබා දෙන පෙම්බටන්ස් ෆ්‍රෙන්ච් වයින් කොකා නමින් මේක ප්‍රසිද්ධ වුණා. එදා ෆාමසි එක සෝඩා මැෂින් එකකින් වීදුරුවකට වක් කරලා ලබා දුන්න මේ තිත්තරසති සිරප් එක පස්සේ කාලෙක කාබනේටඩ් වතුර එක්ක මිශ්‍ර වෙලා ලෝකයේම පිස්සු වට්ටපු මේ රසවත් සිසිල් බීම බවට පත් වුණා. අංක 1. ඔයා දන්නවද කොකාකෝලා ලෝකයට හඳුන්වා දුන්නේ ඇමරිකානු සිවිල් යුද්ධයට සහභාගී වුණු ඖෂධ වේද්‍යෙක් කියලා. ජෝන් පෙම්බටන් නම් මොහු යුද්ධයේදී තුවාල ලැබීම නිසා ඇතිවුණු වේදනාවන්ට සහනයක් සොයමින් ඉන්නකොට අහම්බෙන් වගේ තමයි මේ සිරප් එක නිපදව ගත්තේ. හැබැයි මොහු මේ බීම ලෝකීය පුරාම මෙතරම් ප්‍රසිද්ධ වෙන්න දකින්න ජීවත් වුණේ නැහැ. 1886 දී මේ නිපදවුවත් මොහුට මේ ඇති වටිනාකම එතරම් වැටහුණේ නැහැ. මොහු මිය යන්නට පෙර Tamanගේ සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් ඩොලර් 2300කට වගේ ඉතා සුළු මුදලකට ආසා ග්‍රීක්ස් කැන්ඩ්ලර් නම් ව්‍යාපාරිකයාට විකුණුවා. අද බිලියන ගණනක් වටිනා මේ අධිරාජ්‍ය බිහි වුණේ අන්න ඒ විදිහටයි. ඉතින් මේ තමයි ලෝකයේ ප්‍රසිද්ධ සිසිල් බීම සමාගම පිටිපස්ති තියෙන පුදුම සහගත රහස් ටික. බෙහෙතක විදිහට පටන්ගෙන අද වෙනකොට අභ්‍යවකාශයට ගිය කොකාකෝලා කියන්නේ නිකම්ම බීමක් නෙවෙයි. ඒක ලෝක ඉතිහාසයේ කොටසක්. ඔයා ඊළඟ වතාව කෝක් බෝතලයක් බොනකොට මේ රහස් ටික අනිවාර්යෙන්ම මතක් වේවි.
එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.